ඔයාලා වඩා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්න වෙල්කම් කියලා අද මම ප්ලේ කරන්න යන්නේ Ronin the Last Samurai කියන ගේම් එක. Ronin the Last Samurai කියන ගේම් එක පොඩ්ඩක් රෙකමෙන්ඩ් ලයින් එක ගණන් ගන්න එපා. ඒත් අවශ්‍යම ගේම් ප්ලේ එකක් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මම අද චැප්ටර් එකේ ඉඳන් මේ ඔයාලට පෙන්වන්න යන්නේ. ඇත්තම කිව්වොත් මම මේ ගේම් එක ප්ලේ කරලා ඉන්නේ හොඳටම චැප්ටර් දෙකට විතරයි ඉන්නේ වෙන කතාවක්. ඒක දාතරින්නේ. දැන් ඔය වගේ අපි මුලින්ම ගන්න ඕනේ එතන තියෙන ස්කිල් එක. මම මුලින්ම මේ කඩුව නෙමෙයි මම මේ කඩුව ලෙවල් වැඩි හින්දා ගත්තා. ලෙවල් ටික පව් කරන් යන්නත් හරිම අමාරුයි. ඒ වගේම ඔය ස්කිල් ගන්න හොඳට බලලා ගන්න ඕනේ. මම මේ ෆස්ට් එකේ වැඩි කළා හරි. පොඩි වැඩක් පින්නන්න එන්න. තියෙන්නේ ඕබ් එකක් තියෙන්නේ කියලා. මෙයා තමයි අපිට හම්බෙන ඇත්ත වශයෙන්ම මෙයාව පරාජය කරන්න අමාරු දෙයක්. දැන් නම් එහෙම නෑ. දැන් තමයි කියන්නේ යක් තමයි කියලා. ඇත්තටම මේ ගේම් එක හරිම ගේම් එකක්. මේ වගේ ගේම් හරිම අඩුයිනේ සාමාන්‍යයෙන්. ඇක්ෂන් උනත් ටිකක් සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා. බෝරින් වගේ ඇති සමහරට මේ චැප්ටර් එකේ හින්දා. මොකද මම ප්ලේ කරලා තියෙනවා කොහමද මම මේ ගේම් එක විතර මේ චැප්ටර් 1 එක විතර ප්ලේ කරලා ඇති 27 වතාවක් කියලා. ඊට වඩා දැන් මට හිතා ගන්නත් බෑ මෙච්චර පටස් ගන්න මේගොල්ලෝ මැල්ල යන්නේ කියලා මම එච්චර බලවත්. ඒක මට තාම දෙවෙනි චැප්ටර් එක ඉවර කරගන්න බැරිනවා. ඉතින් ඒක තමයි දෙවෙනි චැප්ටර් එක පළවෙනි චැප්ටර් මගේ ස්කිල් එක හරි චැප්ටර් එකේ ඉවරයක් කරා. හරි එහෙනම් guys මේකේ දෙවෙනි ගේම් ප්ලේ එකකින් අපි chapter 2 එකේ ගේම් ප්ලේ එක බලමු. එහෙනම් මම යනවා goodbye my the void wolf YouTube channel එක subscribe කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම තමයි මගේ TikTok එකත් follow කරන්න. ඊට පස්සේ මගේ main YouTube channel එක වෙන the lone wolf Legends of Lone
යොහන් කියන YouTube channel එකත් follow කරන්න පොඩ්ඩක් එක වෙනලා ඉන්නේ record කරන්න තාම පුරුදු නෑ එහෙනම් guys මං කියපුණා goodbye subscribe කරපන්